ආයුබෝවන් හැමෝටම අස්වැසුම ප්‍රතිලාභී ඔබ සැමගේ අවධානයට ඉතාමත් තීරණාත්මක පුවතක් අද වාර්තා වෙනවා. රජයේ අලුත්ම සැලසුම අනුව ඉදිරි වසර කිහිපය ඇතුළත අස්වැසුම සහනාධාරයෙන් ක්‍රමෙන් ඉවත් වීමට රජය දැන් සූදානම් වෙනවා. ඇත්තටම අස්වැසුම නතර කරන්නේ කවදාද? සහනාධාරය වෙනුවට රජය දෙන අලුත් විසඳුම් මොනවාද? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු. රජයේ නවතම ඉලක්කය වී ඇත්තේ 2027 සිට 2029 දක්වා කාලය තුල අස්වැසුම සහනාධාරය පියවරෙන් පියවර නතර කිරීමයි. නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පීරිස මහතා පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සමග ඇති කරගත් එකඟතාවලට අනුව මෙම ගෙවීම් නතර කිරීමට නිශ්චිත කාල සීමාවන් ලබා දී තිබෙනවා. නමුත් බොහෝ පවුල්වල ආදායම් මට්ටම තවමත් ඒ සඳහා ප්‍රමාණවත් නැති නිසා රජය මේ ඊටාම කල්පනාකාරීව සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මෙම සහනාධාරය නතර කිරීමට පෙර රජය විසින් හඳුන්වා දුන් විකල්ප වැඩසටහන් හරහා මේ වන විටත් පවුල් ලක්ෂයක් පමණ ස්ථාවර ආදායම් ලැබමින් සිටිනවා. ඒ සඳහා රජය ලබා දෙන සහන අතර ස්වයං රැකියාව සඳහා මූල්‍ය ආධාර, කුඩා පරිමාණ කුකුළු පාලන ව්‍යාපෘති, ජපන් භාෂාව ඉගෙනගෙන විදේශ රැකියාව සඳහා යොමු වීම සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළත් වෙනවා. රජයේ ප්‍රධාන අරමුණ වන්නේ සහනාධාරය ලබන පවුල් මූල්‍යමය වශයෙන් ස්වාධීන කිරීම වුවත් ප්‍රතිලාභීන් තේරීමේදී සිදු වූ වැරදි පිළිබඳව තාමත් චෝදනා එල්ල වෙනවා. සුදුස්සන්ට සහනාධාරය නොලැබීම සහ නුසුදුස්සන් මෙයට ඇතුළත් වීම මෙන්ම ලැබෙන මුදල් අනවශ්‍ය දේවල් සඳහා වියදම් කිරීම පිළිබඳවත් දැඩි විවේචන පවතිනවා. ඉතින් අස්වැසුම සහනාධාරයට පමණක් සීමා නොවී රජයෙන් ලබා දෙන මේ ස්වයං රැකියාව සහ පුහුණු වැඩසටහන් ගැනත් ඔබ දැඩි අවධානයෙන් සිටිය යුතුයි. මේ තොරතුරු අස්වැසුම ලබන ඔබේ හිතවතුන්ට දැනගන්න දැන්ම ෂෙයා කරන්න. අස්වැසුම ගැන මෙවැනිම සත්‍ය සහ නිවැරදි පුවත් එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හැමෝටම ජය.